බලන්නට ආසයි කිව්වා නේද? එහෙනම් ඔයාම බලන්නකෝ. ලෑස්තිනේ? ඔන්න. එතන හරිම ලස්සනයි. එහෙනම් පනිමුනේ. යා, ලයිෆ් ගාර්ඩ්ස්ලා ඉන්නවා බය වෙන්න දෙයක් නැහැ. නිසා මට නම් හරිම බඩගිනි. අපි ඒකත් අල්ලලා රැයට කමු. අද අපිට ස්පෙෂල් දිනයක්වත් තියෙනවා. ඔයත් එනවද? අනිවාර්යෙන්. වැන්ඩලින්. මොකද කොණ්ඩේ හිටියේ? ඒක මන් දවසකට 100ක් පීරනවා. ඔයා එක කීවතාවක් පීරොත් කමන්නේ. හැබැයි ක්ලාස් එකට වෙලාවට එන්න. ඉක්මන් කරන්න. ක්ලාස් එකට පරක්කු වෙනවා. මන්නම් මෙහෙට ආසම නෑ. මං හිතුවා අලුත් ළමයි ඔක්කොම එකට ඉන්නවා කියලා. ඒත් ඒක එහෙම නෙමෙයිද කොහෙද? ඔයා ඉන්නේ මැලිසියත් එක්ක විතරමනේ. ඇයි ඔය පරණයත් එක්ක ඉන්නේ? එයා ඉතින් හොඳයිනේ. එයා හදන්න ඕව අමාරුයි දා. ඔයා තමයි ඊයේ මාව අමාරුයි දැම්මේ. I'm sorry. මම මීයට ගොඩක් බයයි. අනික මං හිතුවේ ඔයාගේ වැඩක් කියලා. කොහොමද මගේ කොණ්ඩ කතා ගන්නේ? හරි. එන්න මං ගොතන්න. ඔයා කොණ්ඩ හරිම ලස්සනයි. Thank you so much. I'm sorry. ඒක අමතක කරන්න. ඔයා මගේ යාළුවා වෙනවද? මම දැන් ඔයාලට කියනවා දණ්ඩ විශේෂණ පද 3ක් ලියන්න කියලා. ඔයාලා දන්නවා විශේෂණ පද කියන්නේ මොනවද කියලා? දැන් නම් ඔයගේ කොණ්ඩේ හොඳයි වගේ. දැන් ඇයි පරක්කු වුනේ? මනිසයට පරක්කුනේ. හරි. එහෙනම් ගිහලා ඉඳ ගන්න. හොඳයි. තමන් ගැන කියන්න පුළුවන් දණ්ඩ විශේෂණ පද 3ක් ලියන්න. තනි වචනයක් නෙමෙයි ලියන්න කිව්වේ. Best friends. ඉක්මන් කරන්න. ආදරණීය අම්මේ තාත්තේ මේ ඉස්කෝලේ නම් ඇත්තටම ගොඩක් හොඳ ඉස්කෝලයක්. අලුත් දේවල් වලට පුරුදු වෙන්න ගොඩක් අමාරුයි. ඒත් මං ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. මෙහි අපිට නාන්න මුහුදෙන් හැදුණු ස්වභාවික තටාකයකුත් තියෙනවා. අපි නිතරම එතනට යනවා. අද මට පළවෙනි පාරට රෑ සාදයකට ආරාධනාවකුත් ලැබුණා. ඒ වගේම මට හම්බ වුණා